Hi guys, so welcome you all to Sharks Unplugged, and this is my first ever vlog. So from today's video, I'll be telling you how I spent my first day in Dubai and how much it costed me for the experiences I got in the first day. Not gonna lie, I didn't expect the airport to be this much crowded. So anyways, we had our flight at 2:40 in the morning, so we had enough time. As I'm from Sri Lanka and because my mother language is Sinhala, I'll be doing the rest of this video in Sinhala. So traveling to Dubai can take 4 hours. So 4 hours unhama api comfortable when on. So this time we decided to travel on Emirates. Because Emirates is known to be comfortable. The flight was actually packed. මං හිතන්නේ මෙකා යන ගොඩක් අය හිටියා ෆ්ලයිට් එකේ. So 4 hours වල විතර ෆ්ලයිට් එකකට පස්සේ අපි ඩුබායි එයාපෝට් එකට රීච් වුණා. And baggage උත් claim කරගෙන අපි එයාපෝට් එකෙන් එළියට යද්දි අපේ රයිඩ් එකත් ඇවිල්ලායි තිබ්බේ. But for some reason there was a huge traffic. But after about 1 hour we reached to our hotel. So hotel එකේ අපිට 45 hours වගේ rest එකක් ගන්න වෙලාව තිබුණා. මොකද අපිට එදා plan කරලා තිබුණේ desert safari එක විතරයි. ඔන්නහම desert safari එකට අපි kilometers 65ක් 65 kilometers විතර ගියා. බොරු කියන්න ඕන නැහැ. පාර දෙපැත්තේ නම් කිසිම දෙයක් නැහැ. ඔන්න ඔය වගේම තමයි. So desert එකට 4 kilometers විතර තියලා අපි ATV rides යන තැනක නැවැත්තුවා. මායයි decide කරා ATV rides වල යන්න. එක්කෙනෙකුට කී ඩිරාම් 160ක් වගේ. ඒ කියන්නේ දෙන්නටම ඩිරාම් 320යි 320 කියන්නේ සාමාන්‍යයෙන් 28000ක් වගේ. ඇත්තම කිව්වොත් මේක නම් මම ඔයාලට recommend කරනවා. මොකද ලංකාවේ පාරක අපි ATV එකක් ride කරනවා වගේ නෙමෙයි desert එක අපි ATV එකක් ride කරද්දි. So after the ATV ride we headed to the desert. So desert එකට එන්න වෙන තැන petrols, V8s, V6s ගොඩක් තිබුණා. ලංකාවේ ඔළුවට තියන් හිටියට මෙහෙ නම් මේවා toys වගේ. මොකද මෙහෙ 2021 V8 V6 එකක් ගන්න යන්නේ ලක්ෂ 200ක් විතරයි. desert safari එකට package එක ගියේ එක්කෙනෙකුට ඩිරාම් 125. අපි family එකේ 4 දෙනෙක් ගියපු නිසා එතන ඩිරාම් 500ක්. ඒ කියන්නේ නිකන් ශ්‍රී ලංකන් රුපීස් වලින් 40000ක් වගේ තමයි. ඒක නම් ඇත්තටම worth. ඊට පස්සේ විනාඩි 10ක් විතර photos ගන්න නවත්තලා ආයෙත් අපි desert එකකින් එළියට යන්න decide කරා. ඔන්න ඔහම කිලෝමීටර්ස් 10ක් 12ක් desert එක ඇතුළට ගිහිල්ලා finally හවස 6ට විතර අපි express way එකට head වුණා නෙමෙයි headed to the express way. somehow අපිට යාලා කිව්වා අපිව camp එකකට එක්කන් යනවා කියලා. ඒකත් package එකේම included. මේ තමයි camp එකට යන පාර. ඒක desert road එක තමයි. නොම දූවිලි ගොඩ මැදින් ඉතින් camp එකට ගිහිල්ලා camp එකේ මෙන්න මේ fire shows තිබුණා. අත්තම කිව්වොත් ඒවා හරිම talented. බලන් ඉන්න ආස හිතෙනවා. ඒ වගේම එතන dancing shows තිබුණා. and එතෙන්දී අපිට dinner එක හම්බුණා. dinner එක නම් එච්චරම හොඳ නැහැ. අත්තම කිව්වොත් මට ඒක set වුණේ නැහැ. so හරිම මහන්සි දවසකට පස්සේ අපි හැමෝම hotel එකට headed to the hotel. so මේ තමයි යන්න තිබුණ පාර. ටික දුරක් ගිහිල්ලා අපි ආයෙත් express way එකටම වැටුණා. so අර වලට පේන්නේ Burj Khalifa city view එක. and අපි ඊයේ උදේ නැගිට පාර අද රෑ වෙනකන් on a stretch we were awake. so flight එකේ වුණත් හැම ලොකු වෙලාවක් නිදා ගන්න වගේ හම්බෙන්නේ නැහැ. rest කරන්න හම්බෙන්නේ නැහැ. so අපි හැමෝම මහන්සියෙන් හිටියේ. and first day එක මෙහෙම තමයි ඉවරුනේ. so මගේ second day එක මීට වැඩි ගොඩක් exciting වෙයි කියලා මම හිතනවා. ඒ වගේම I'm really sorry the video is this long. Bye guys.